යාලුවනේ සාදරයෙන් පිළිගන්නවා RG@ YouTube channel එකට. අපි බලමු මෙන්න මේ කලින් පෙන්වුවා වගේ ලස්සන fly එකක් හදාගන්න කොහොමද කියලා. දැන් මේ වගේ අපි දාගන්නේ blank page එකක් අරගන්න ඕනේ. blank page එකක් අරගෙන ඒකට අපි දැන් මේ වගේ ලස්සන girl කෙනෙක්ගේ ෆොටෝ එකක් දාගමු. ඒකට Canva එකෙන්ම තෝරගෙන දාගන්න පුළුවන්. එතකොට මේ වගේ page එකට ඒක fit කරගන්න ඕනේ. එහෙම ෆිට් කරගත්තට පස්සේ අපි දැන් කලින් පෙන්වුවා වගේ ලෙටර්ස් ටිකක් දාගන්න. ලෙටර්ස් කියන්නේ ඒවා අපි දාගන්න ඕනේ ෆ්‍රේම් කොටේ තියෙන ෆ්‍රේම් එක අපි කියන ලෙටර් ෆ්‍රේම්ස්. එතකොට මේ ෆ්‍රේම් ටික ලෙටර් විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට ඒක ඇතුළට අපිට ෆොටෝ එකක් දාගන්න පුළුවන්. එතකොට අපි කලින් දාලා තිබි ස්මයිල් කියන වචනේ. එතකොට ස්මයිල් කියන වචනයට දාලා ඉංග්‍රීසි ලෙටර් ටික මේ වගේ ෂේප් වලින් තොරලා අපි දාගන්න ඕනේ. දැන් බලමු අපි කොහොමද ඒවා එකින් එක දාගන්න කියලා. ඉස්සරහ අපි දාගමු S එක. මේ sizes අපිට පස්සේ වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ M එක ඊට පස්සේ I එක දාගත්තා. බස් අපිට ඕනේ තව L එකයි E එකයි. L එකක් දාගමු. ඊළඟට E එක කොහෙද තියෙන්නේ? උඩ තියෙන්නේ බලමු. මෙන්න තියෙනවා E එකක් දාගත්තා. හරි. ඊට පස්සේ දැන් අපි වචනේ ස්මයිල් කියන එක හදාගන්න ඕනේ පිළිවෙලට ඩෙස්ක් ටික දාලා. එතකොට අපි සයිස් එක පොඩ්ඩක් අඩු කරගමු. නැත්නම් මේකට පිළිවෙලට දාගන්න බැරි වෙනවා. මේ සයිසස් එහෙම කරද්දි පොඩ්ඩක් මහත ඊට පස්සේ වගේ වෙනස් කරලා මොකද පේන විදිහ දැන් ඒවා එහෙම කරනකොට මේ ලේටස්ට් එකක් අතර පරතරය කොච්චර තියෙනවද පේන්නේ. ඒතර මේ ලේටස්ට් එකක් අතර පරතරය කොච්චර තියෙනවද පේන්න එකේ වාසිය තමයි අපිට පුළුවන් හැම ලේටස්ට් එකක් අතරම පරතරය එකම මට්ටමින් අපිට තියාගන්න පුළුවන්. එහෙනම් මේ පරතරය බලලා දාගන්න එක හොඳයි. මොකද මේ ඊට පස්සේ නැත්තම් මේ ලෙටර්ස් වල පරතර වෙනස් විදිහට පේන්න පටන් ගන්නවා. එහෙම තිබුණොත් කැතයි ෆ්ලයි එක. ඒ හින්දා අපිට පුළුවන් අර පෙන්නන විදිහට සයිසස් වෙනස් කරලා ගැප් එක හරියට බලලා මගේ ඇලයින්මන්ට් එක හදාගන්න. ඊයකට ඉඩ මදි වගේ නේද අපි S එක පොඩි කරමු. එතකොට M එකත් පොඩ්ඩක් පොඩි වෙනවා. මම දැක්කද පරතරය පෙන්වනවා. මේ පරතර ටික හරියට බලා ගන්න මම zoom කරන්න පොඩ්ඩක්. බල්ලෙක් කෑ ගහනවා. සද්ද බද්ද නම් වැඩි මේ දවස්වල ගෙදර ඉන්නේ. ගණන් ගන්න එපා ඒගොල්ලෝ. නොයිස් කැන්සලින් කන්න ගන්න වෙයි වගේ. හරි ඒකත් දාගත්තා. හරියට. හරි. දැන් අපි මේක ගෲප් කරගන්න ඕනේ. ලේටස්ට් එක හරියට හදාගත්තට පස්සේ මේක ගෲප් කරගන්න ඕනේ. ගෲප් කරගන්න ගියපහම පොඩි අප්සෙට් එකක් තියෙනවා. මොකද්ද මේ යට බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකත් එක්ක තමයි මාක් වෙන්නේ. අපි බලමු මේ ටෙස්ට් එක හදාගෙන ඉවරලා එහෙම මාක් වුණොත් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අපි බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් සයිඩ් එකට ඇදලා දාලා ලේටස්ට් එක විතරක් ගෲප් කරගන්න වෙනවා. අපි බලමු. හරි. අර කිව්වා වගේ පොඩ්ඩක් එහෙට කරලා ගෲප් කරලා
අපි තිබ්බ වගේ ෆොටෝ එක බැක්ග්‍රවුන්ඩ් ෆොටෝ එක දාගමු. ෆොටෝ එක දාගන්නට ෆොටෝස් ලෙටර්ස් ඇතුළට යන්න තියෙන දාගන්න. මොකද ලෙටර්ස් ඇතුළට අපි පස්සේ දාගන්නවා. මේ ෆොටෝ එක මතම දාගන්න. ඊට පස්සේ අපි ලෙට ෆ්‍රේම් ටික හදාගන්න ඕනේ. එතකොට ගෲප් කරපු ගස්සේ එක ලෙටර් එකක් සිලෙක්ට් කරගන්න. ඒකලා මේ විදිහට ෆ්‍රේම් එක හදාගන්න පුළුවන්. අපේ ෆ්‍රේම් එක සයිස් එක 4 වගේ දීලා අපි කලර් එක බ්ලැක් එක අයින් කරලා වයිට් වගේ දෙමු කලර් එකට. වයිට්. ඒ වගේම ඉන්න එකටත් දාගමු. හරි වයිට් කරගමු. අයි එක 4යි. හරි වයිට් එල් එක හරි දැන් අන්තිමට එක E1 දැන් අපි මේක zoom out කරගෙන පොඩ්ඩක් ස්මයිල් තුන එකේ පොඩ්ඩක් මේ විදිහට හදාගමු. පොඩ්ඩක් ෆොටෝ එකේ කොතැනද එන්න ඕනේ කියලා අන්තිමට හදන්න බෑ. ඒක එන විදිහට ප්ලේස් කරන්න ඕනේ හරියටම. මෙතනින් එහාට කරන ටික කරන්න කලින් මේක හරියට වැටෙනවා එතන හදාගන්න. ඒකල්ලා මේ වගේ මං කියවා වගේ ඩුප්ලිකේට් කරලා මේ වගේ දාගන්න ඕනේ. අයියට වැටුන්නේ හරි. අපි අයියට පස්සේ දාගමු. ඔව් වැටෙන්නේ. අපි ඒක අන්තිමට දාගමු. අපි L එකට E එකටයි ඩුප්ලිකේට් කරලා දාලා ඊට පස්සේ දාගත්තා නම් හොඳයි වගේ. පොඩ්ඩක් ඉවසීමෙන් කරන්න වෙනවා. හරි L එකට දාගත්තා. E එකට හරි. දැන් අපි I එකට දාගමු. ඩුප්ලිකේට් එකක් ගත්තා. දැන් හරි දැන් තියෙන්නේ එක පොඩ්ඩක් අර ඒක ෆොටෝ එක සිලෙක්ට් කරලා හදාගන්න ඕනේ. තුන්වන හදන විදිය මුදමු S එකට ඩබල් ක්ලික් කරලා පස්සේ ඒ ෆොටෝ එක ගන්න පුළුවන් මේ විදිහට. ඒකලා හරිය මෙයන් කරනවා වගේ zoom කරලා ෆොටෝ එක යටින් තියෙන බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකේ උඩ හරියටම සමපාත වෙන විදිහට කන්ට හදාගන්න ඕනේ. එතකොට මේ ෆොටෝ එකේ බ්ලර් ගතියක් පේන්නේ නැහැ. අර ඔරිජිනල් ෆොටෝ එක වලින් පේනවා. පස් දෙක පේන්නේ නැහැ. බ්ලර් වෙන්නේ නැති වෙන්න මේ ලස්සන හදාගන්න. S එක හරි වගේ. තව පොඩ්ඩක් බලමු. මේ හරියටම කරගන්න නැත්නම් මේ ෆයිනල් අවුට් එක වරදිනවා. මේ හින්දා අපි මේක හරියටම කරගන්න ඕනේ. හරි නේද? තව පොඩ්ඩක් දැක්කන පොඩ්ඩක් ඒ පොඩ ෆොටෝ එක එහෙම එනකොට ඒක බොඳ ගතියක් එනවා. ඊට පස්සේ S2 පේන්න පටන් ගන්නවා. මොකද ෆොටෝස් දෙක ගන්න. අන්න තනි ෆොටෝ එකක් මට්ටමට එන ගානට එක මත එක එන්න හදා ගන්න ඕනේ ෆොටෝ එක. හරි S එක හරි. දැන් M එක I එක අපේ ස්පීඩ් එකේ පෙන්වනවා මේ ටික මේ ඊට දාගන්න ටික. නැත්නම් වීඩියෝ දික් වෙනවා. හරි දැන් අපි ෆොටෝස් ටික දාන්න ඉවරයි. දැන් යටින් තියෙන ෆොටෝ එක ෆොටෝස් වෙනසක් පේන්නේ නැහැ. උඩින් පේනවා. දැන් ෂේප් එකක් ඇඩ් කරගන්න ඕනේ. හරි මේ ෂේප් එක හොඳයි. මේ ෂේප් එක දාගෙන මේක අපි කලර් එක වෙනස් කරගමු වයිට් වලට. කළා මේ වගේ ගානට හදාගෙන
පහළට දැන් ඇවිල්ලා සෙට් කරා. ඒ කරලා පොසිෂන් වලට ගිහිල්ලා අපි හදාගන්න ඕනේ මේක අර ලේස් වලට ගිහිල්ලා දැන් ඩ්‍රොප් ඩවුන් එකක් තියෙනවා ලේටස්ට් එක ඩ්‍රොප් ඩවුන් එක ඒ ලෙටර්ස් වල අන්තිම ලෙටර්ස් එකට දාගන්න යටින් දාගන්න ෂේප් එක මෙන්න මෙතන හරි දැන් පේනවා බලන්න ෆයිනල් අවුට්පුට් එක කොහොමද කියලා හරි දැන් මම පොඩ්ඩක් ස්කිප් කරලා වීඩියෝ එක මගේ ලෝගෝ එකයි තවලට ස්ටික්කුයි දාන්නම් නැත්තං වීඩියෝ එක දික්ක සෑහෙන් මේ තියන්නේ මගේ අර්ජියට් කියන ලෝගෝ එක දාලා ස්මයිල් කියන වචන ටික දාලා තියෙන්නේ ඒ වගේම කොපි කරගත්ත ටෙක්ස්ට් එක මම ටික දාලා ස්මයිල් කියලා කළු පාටින් ලොකුවට තියෙන එකේ ෆොන්ට් එක ඇන්ටන් කියන ෆොන්ට් එක තියෙන්නේ අපි මේ යටින් තියෙන වාක්‍යයේ ෆොන්ට් එක හදාගමු මොකේ ලස්සන ෆොන්ට් එක ඒක හොඳයි වගේ හරි දාලා පොඩ්ඩක් හදාගමු අලයින්මන්ට් ටික මේ හතර කොනෙන් ඇදලා කරලා හදාගන්න පුළුවන් ඒ වගේම මේ ලෙට අතලෙට ස්පේස් එක හදාගන්න පුළුවන් අර ටී අකුරක් තියෙන යට උඩ බාය එකේ එතෙන් ගිහම තියෙනවා ලයින් ස්පේස් ලෙටර් ස්පේස් අඩු වැඩි කරගන්න පුළුවන් අපිට එතනින් බලලා ස්මයිල් කියන එක පොඩ්ඩක් තව මතට එන්න කත් හරි හරි දැන් අපි ඩිසයින් එක නම් ඉවරයි ඒක තමයි අවුට්පුට් එක අපි පොඩ්ඩක් බලමු මේ කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා ඔය iTop ස්ක්‍රීන් රෙකෝඩර් කියන්නේ මම මේ ලැප්ටොප් එකේ දාලා තියෙන ස්ක්‍රීන් රෙකෝඩර් එක ෆෝන් එකට මැසේජ් එකක් තියෙනවා හරි නේද හරි ඔන්න අපි ඩවුන්ලෝඩ් කරගමු JPG එකට ඊළඟට ෆයිනල් අවුට්පුට් එක බලන්න පුළුවන් බලාපොරොත්තු වෙනවා මේ වගේ එඩිටිං වීඩියෝස් මම කරන එඩිට් වල වීඩියෝස් හරි කමන්නේ ගේන්න වෙන සපෝට් එකක් දෙන්න ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා දාලා දැන් මේ තියෙන මම කලින් පෙන්වනා වගේම ෆයිනල් අවුට්පුට් එක ලස්සනට ක්වොලිටි එකට වැඩි වෙනවා හරි මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා තියාගන්න එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු goodbye පරිස්සමෙන් ඉන්නම